ලංකාවේ ලොකුම කෝටිපතියා ප්‍රයිවට් ජෙට් එක පිටින් අතුරුදන් වෙච්ච කතාව දන්නවද? ඔව් ලංකාවේ ලොකුම කෝටිපතියා ප්‍රයිවට් ජෙට් එක පිටින් අතුරුදන් වුණා. මේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම කොල්ලපු කෝටිපති ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහත්තයාගේ කතාව. මේ කතාව පටන් ගන්නේ 1938 අවුරුද්දේ පෙබරවාරි මාසේ 17 වෙනිදා. මේ දවසේ තමයි උපාලි විජේවර්ධන මහත්තයා උපත ලබන්නේ. උපාලි විජේවර්ධන ඉපදෙන්නේ එවකට ලංකාවේ තිබ්බ ප්‍රභූ පවුලකට දාව. කොළඹ රාජකීය විද්‍යාලයෙන් තමයි උසස් අධ්‍යාපනය ලබන්නේ උපාලි විජේවර්ධන. එතනින් පස්සේ තවදුරටත් උසස් අධ්‍යාපනයේ හැදෑරීමේ අරමුණින් උපාලි විජේවර්ධන දරුවා එංගලන්තයේ බලා පිටත් වෙලා යනවා. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ඉතා ඉහළට ඉගෙන ගන්න උපාලි විජේවර්ධනට හැකියාව ලැබෙනවා. උපාලි විජේවර්ධන තරුණයා එංගලන්තයේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව ඉවර කරනවා. ඉවර කරාට පස්සේ ඔහු ආපහු වතාවක් ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ ඔහු ලිවර් බ්‍රදර්ස් කියන ආයතනයට සම්බන්ධ වෙනවා. මේ ලිවර් බ්‍රදර්ස් කියන ආයතනය එවකට ලෝකේ පුරා ජනප්‍රියත්වයට පත් වෙමින් තිබ්බා. මේ උපාලි විජේවර්ධන තරුණයාට මේ ලිවර් බ්‍රදර්ස් එකේ රස්සාව ලැබුණු හැටිත් හරි අපූර්ව කතාවක් තමයි තියෙන්නේ. ඒ තමයි මේ ලිවර් බ්‍රදර්ස් ආයතනයේ එක පුරප්පාඩුවක් තිබිලා තියෙනවා. ඒකට ගැලපෙන එක්කෙනෙක් හොය ඉන්නකොට තරුණයෝ 100 ගණක් මේකට ඇප්ලයි කරලා තියෙනවා. ඒ අයගෙන් තෝරලා අවසන් වටේදී දෙන්නෙක් ඉතුරු වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි උපාලි විජේවර්ධන, අනිත් කෙනා වෙන කෙනෙක්. මේ දෙන්නගෙන් කෙනෙක්ව රස්සාවට තෝරගන්න ඕන වුණාම ලිවර් බ්‍රදර්ස් එකේ එවකට හිටපු සභාපතිවරයා කළා තියෙන්නේ මේ දෙන්නට ආහාර වේලක් ගන්න එන්න කියලා තියෙනවා තමන් එක්ක. කොහොම හරි මේ දෙන්න ආහාර අරගෙන ඉවර වෙද්දී අවසාන භාගයේ වෙනකොට උපාලි විජේවර්ධන මහත්තයාත් එක්ක ආපු අනිත් කෙනා, ඒ කියන්නේ මේ රස්සාවට අයදුම් කරලා තියෙන අනිත් කෙනා, එයාගේ කෝප්පේ ඉතුරු වෙලා තිබිච්ච සුප් ටික බොන්න කෝප්පේ ඇල කළා මහා හයියෙන් ගාලා බීලා තියෙනවා. එතනදී ලිවර් බ්‍රදර්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයා තේරුම් අරගෙන තියෙනවා උපාලි විජේවර්ධන මහත්තයා තමයි මේකට ගැලපෙන්නේ. අනිත් කෙනා කෑම මේසයක මූලික සදාචාර ටිකවත් දන්නේ නැහැ කියන කාරණේ. ඒ අනුව උපාලි විජේවර්ධන මහත්තයාට ලිවර් බ්‍රදර්ස් එකේ රස්සාව හම්බෙනවා. හැබැයි රස්සාවට ගිහිල්ලා ටික කාලයක් යනකොට තමයි උපාලි විජේවර්ධන මහත්තයා තේරුම් ගන්නේ මේ ලිවර් බ්‍රදර්ස් එකේ ලොක්ක ටිකක් අමුතු චරිතයක්. රැකියාව කරගෙන යනකොට ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්කම උපාලි විජේවර්ධන ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් රැකියාවෙන් ඉවත් වෙනවා. උපාලි විජේවර්ධනට ඕන වෙනවා අලුත් විදිහේ රස්සාවක් කරන්න, තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න. උපාලි විජේවර්ධන මහත්තයා මුලින්ම ආරම්භ කරන ව්‍යාපාරය තමයි රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන හදන්න. රස කැවිලි නිෂ්පාදන ටික ටික සාර්ථක වෙනකොට එතනින් පස්සේ ටොෆි නිෂ්පාදනය කරන්න උපාලි විජේවර්ධන පියවර ගන්නවා. ඔන්න ඔතනදී තමයි ඩෙල්ටා ටොෆි කියන බ්‍රෑන්ඩ් එක ලංකාවට අඳුන්වලා දෙන්නේ. ඩෙල්ටා ටොෆි හරි රසයි, ඩෙල්ටා ටොෆි හරි ගුණයි, ලොකු පුංචි මේ සෑම ඉල්ලන්නේ ඩෙල්ටා තමයි. ඩෙල්ටා රස ලොවකට ඔබගෙනයයි. ඩෙල්ටා ටොෆි මුළු ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ රස කැවිලි නිෂ්පාදන ව්‍යාපාරය දවසින් දවස සාර්ථක වෙනකොට ඊළඟට උපාලි විජේවර්ධන මහත්තයා ආරම්භ කරන ව්‍යාපාරය තමයි යුනික් කියන බ්‍රෑන්ඩ් එක හදන එක. මේ යුනික් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක්. මෙතනදී ඔරලෝසු, ටීවී, රේඩියෝ වගේ දේවල් එකලස් කරලා බෙදා හරිනවා යුනික් කියන සන්නාමයේ යටතේ. මෙතනදී යුනික් රේඩියෝ එක මිනිස්සු අතර සෑහෙන ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. සෑහෙන හොඳ ඉල්ලුමක් වෙළඳපළ ඇතුලේ මේ යුනික් රේඩියෝ එකට හැදෙනවා. එතනින් පස්සේ උපාලි විජේවර්ධන මහත්තයා ආරම්භ කරන ව්‍යාපාරය තමයි වාහන එකලස් කරන ව්‍යාපාරය. මේ යටතේ තමයි 1969 අවුරුද්දේදී මැස්ඩා කාර් එක ලංකාවේ මාකට් එකට එන්නේ. ඒකම තමයි ෆියට් කාර් එකත් ලංකාවේ මාකට් එකට උපාලි විජේවර්ධන මහත්තයා අඳුන්වලා දෙනවා. ඔතනින් පස්සේ උපාලි ඒවියේෂන් එක පටන් ගන්නවා. උපාලි ඒවියේෂන් එකත් එක්කම හෙලිකොප්ටර්, ගුවන් යානා වගේ දේවල් එක්ක උපාලි විජේවර්ධන මහත්තයාගේ නම කියවෙන්න පටන් ගන්නවා. මේකත් ඉතාම සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා ලංකාවේ. කොච්චර සාර්ථක වුණාද කියලා කිව්වොත් මේ වෙද්දී උපාලි විජේවර්ධන මහත්තයා ඔහු තමන්ට ගමන් කරන්න පෞද්ගලික ජෙට් යානයක් පවා මිලදී ගන්නවා මේ කාල වකවානුවේදී. මෙතනින් පස්සේ තමයි උපාලි විජේවර්ධන මහත්තයා ජාත්‍යන්තරයට යන්නේ. ඒ තමයි චොකලට් නිෂ්පාදනය ආරම්භ කිරීමත් එක්කම. උපාලි විජේවර්ධන මහත්තයාගේ නෑයෙක් හිටියා සරත් විජේසිංහ කියලා. ඒ නෑදෑයට තිබුණා චොකලට් ව්‍යාපාරයක්. ඒක සෑහෙන පාඩුයි. ඔහුගෙන් පස්සේ ව්‍යාපාරයේ උපාලි විජේවර්ධන මහත්තයා මිලදී ගන්නවා. මිලදී අරගෙන අලුත් වර්ගයේ චොකලට් වෙළඳපොළට දාන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි කැන්ඩොස් චොකලට් මාකට් එකට එන්නේ. Oh, කැන්ඩොස් රස රහසයි සැමමුවේ කෙලිදිමේ මිතු දම්මැවේ මිහිරටයි සිත දිවගියේ විඳින්න කැන්ඩොස් දැන්සිනාමැවේ.
කැන්ඩොස් චොකලට් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ පුරා ජනප්‍රිය වෙනවා. ඔතනින් පස්සේ උපාලි විජේවර්ධන මහත්තයා ජාත්‍යන්තරයත් එක්ක ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. මැලේසියාවේ දැවැන්ත කොකෝ වගාවක් ඔහු ආරම්භ කරනවා. ඒ විතරක් නෙවෙයි සිංගප්පූරුවෙත් සෑහෙන ව්‍යාපාර කටයුතු ප්‍රමාණයක් උපාලි විජේවර්ධන ආරම්භ කරනවා. දැන් මේ සියලු ව්‍යාපාර මේ විදිහට සාර්ථකව යන අතරතුරේදී පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීමත් උපාලි විජේවර්ධන මහත්තයා පටන් ගන්නවා. ඒ කියන්නේ සිකුරු සබන්, ක්‍රිස්ටල් සබන් වර්ග කීපයක්ම දේශීය වෙළඳපොළට නිකුත් වෙන්න පටන් ගන්නවා. සෑහෙන්න හොඳ ඉල්ලුමක් ඔය හැම දෙයකම ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඔතනින් උපාලි විජේවර්ධන මහත්තයා නවතින්නේ නැහැ. 1981 දී ජනමාධ්‍ය කලාවටත් උපාලි විජේවර්ධන මහත්තයා තමන්ගේ ව්‍යාපාර අරගෙන එනවා. 1981 දී දිවයින පත්තරේ පටන් ගන්නවා. අයිලන්ඩ් පත්තරේ පටන් ගන්නවා. මේ කාලේ වෙනකොට උපාලි විජේවර්ධන මහත්තයා කොච්චර බලවතෙක් වෙලා හිටියද කියනවා නම් 33000කට වැඩි සේවකයන් පිරිසක් එතුමා යටතේ සේවය කරමින් හිටියා. මෙච්චර ලස්සනට ආපු කතාවේ නරකම හරිය පටන් ගන්නේ 1983 අවුරුද්දේදී. 1983 අවුරුද්දේ ජනවාරි මාසයේ 31 වෙනිදා උපාලි විජේවර්ධන මහත්තයා ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් මැලේසියාවට යනවා. ඒ තමන්ගේ පෞද්ගලික ජෙට් යානයෙන් තමන්ගේ කාර්ය මණ්ඩලයේ ඉහළ පෙළේ අධ්‍යක්ෂවරු කීප දෙනෙකුත් මේ උපාලි විජේවර්ධන මහත්තයාගේ ගමනට එකතු වෙනවා. මැලේසියාවෙන් ගොඩ බැස්සට පස්සේ සති දෙකකට ආසන්න කාලයක් ඒ මැලේසියාවේ තියෙන ව්‍යාපාරික කටයුතු සම්මන්ත්‍රණ වගේ දේවල් වලට උපාලි විජේවර්ධන මහත්තයා සම්බන්ධ වෙනවා. සති දෙකකට පස්සේ 1983 අවුරුද්දේ පෙබරවාරි මාසේ 13 වෙනිදා උදා වෙනවා. මේ 1983 පෙබරවාරි මාසේ 13 වෙනිදා තමයි උපාලි විජේවර්ධන මහත්තයා ආපහු ලංකාවට එන්න නියමිත වෙලා හිටියේ. එදා හවස 3ට තමයි උපාලි ඇතුළු පිරිස පිටත් වෙන්න නියමිත වෙලා හිටියේ. නමුත් මොකක් හෝ හේතුවක් හින්දා හවස 3ට ලංකාවට යන්න යොදාගෙන තිබුණු ගමන පැය කීපයකට කල් දාන්න උපාලි විජේවර්ධන මහත්තයාට සිද්ධ වෙනවා. යම් දුරකථන සංවාදයක් හෝ යම් වෙනත් හේතුවක් නිසා මේ ගමන කල් ගියා කියලා කියනවා. කොහොම හරි පැය 3කට ආසන්න කාලයක් ප්‍රමාද වුණාට පස්සේ උපාලි විජේවර්ධන මහත්තයා ඇතුළු පිරිස එදා හවස 6:11ට විතර මැලේසියාවේ සුබන් ගුවන් තොටුපළෙන් ලියා ජෙට් යානයට ගොඩ වෙනවා. ජෙට් යානයේ සුපුරුදු පරිදි ගමන් ආරම්භ කරනවා. යානයේ ගුවන්ගත වෙලා විනාඩි කිහිපයකට පස්සෙත් එය මැලේසියාවේ ගුවන් හමුදා කඳවුරේ රේඩාර් තිරේ දිස් වෙනවා. කිසිම ප්‍රශ්නයක් ඒ වෙනකොට තිබුණේ නැහැ. ඒ වෙනකොට යානය මලය අර්ධද්වීපයේ බටහිර කොටසට මායිම් වෙච්ච සෙලක්නෝට් කියන ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබුණා. සෙලක්නෝ ප්‍රදේශයට පස්සේ ජෙට් යානය ඊළඟට ගමන් කරන්න නියමිත වෙලා තිබුණේ මලක්කා සමුද්‍ර සංද්‍රය ආසන්නයට. හැබැයි මෙතනින් පස්සේ ඊටාම අභිරහස් සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මලක්කා සමුද්‍ර සංද්‍රිය පිහිටි මුහුදු ප්‍රදේශයේදී උපාලි විජේවර්ධන මහත්තයා ඇතුළු පිරිස ගමන් කරපු ජෙට් යානය එක්වරම අතුරුදන් වෙනවා. ඒ අනුව සැකකෙරෙනවා උපාලි විජේවර්ධන මහත්තයා ඇතුළු පිරිස ගමන් කරපු ජෙට් යානයට අනතුරක් සිද්ධ වෙලා කියලා. ඔවුන් වහාම මේ පිළිබඳව හොයන්න පටන් ගන්නවා. ඒ වගේම එදින රාත්‍රී 9 විතර වෙනකොට ලංකාවට මේ ගැන නිල වශයෙන් දැනුම් දෙන්න මැලේසියාවේ බලධාරීන් පියවර ගන්නවා. මුළු ලංකාවම මේ ප්‍රවෘත්තියත් එක්ක කැළඹෙන්න පටන් ගන්නවා. කොහොම වුණත් ඇත්තටම මේ ජෙට් එකට මොකද උනේ කියන කාරණය නිශ්චිතව තහවුරු කරගන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. 1983 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 21 වෙනිදා පුලාවු පුන්දුන් දූපත්හි මුහුදු මාර්ගයක් ආසන්නයේ තිබිලා ජෙට් යානයක කොටසක් බවට සැකකෙරෙන යමක් බලධාරීන්ට හම්බ වෙනවා. හැබැයි එතනින් පස්සේ ඒ ගැන විවිධ මත පළ වෙනවා. එතනදි පිරිසක් මත පළ කරනවා මේ ජෙට් එක අහසේදී පුපුරලා යන්නේ නැති, ඒ අනුව මේක වැටෙන්නේ නැති කියන කාරණේ. හැබැයි තව පිරිසක් මත පළ කරනවා මේ කොටස උපාලි විජේවර්ධන මහත්තයා ගමන් කරපු ජෙට් යානය නිෂ්පාදනය කරපු සමාගමට අයිති එකක් නෙමෙයි, මේක මේ වෙන ජෙට් එකක කොටසක් කියලා තව පිරිසක් කියනවා. ඒ වගේම තමයි උපාලි විජේවර්ධන මහත්මයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ කාලේ වෙනකොට ලංකාවේ විවිධ දේශපාලඥයන්ට ජනතාව ඇඟිල්ල දික් කරන්න පටන් අරගෙන තිබුණා. ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ දේවල් පළ වෙන්න පටන් ගත්ත සහ මිනිස්සු අතර එක එක කටකතා පැතිර යන්න පටන් ගත්තා. මේ යානේ අතුරුදන් වුණේ 1983 පෙබරවාරි මාසේ. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් ගත වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි තාමත් නිශ්චිතව සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. උපාලි විජේවර්ධන මහත්මයා ඇතුළු 7 දෙනෙක් ගමන් කරපු ජෙට් එක කොහොමද ඉහළ අහසේදී එකපාරම අතුරුදන් වුණේ කියන කාරණේ. මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ නොදී උපාලි විජේවර්ධන මහත්මයා අද ශ්‍රී ලංකාවේ වාසය කළා නම් එතුමාගේ අද වයස අවුරුදු 85කට ආසන්න වෙන්න තිබුණා. උපාලි විජේවර්ධන මහත්මයා මේ විදිහට අතුරුදන් වුණත් ඔහු නිර්මාණය කරපු සමාගම්, ඔහු බිහි කරපු සංලාමයන් අතුරුදන් වුණේ නැහැ. ඒවා තවමත් ලාංකීය ජන සමාජය තුළ තියෙනවා සහ ජනතාව ඒ සංනාමයන් වලට ආදරය කරනවා. ඔන්න ඕක තමයි උපාලි විජේවර්ධන මහත්මයා අතුරුදන් වීමේ කතාව.